අයිබෝන් සුබ දවසක් මිස්ටර් YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අද මම අරන් ඇවිල්ලා තියෙනවා අපේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි සුපිරිම ඇප් එකක්. ඒක තමයි ගෙදර ඉඳලා ඔයගොල්ලන්ට ඇඟ හදා ගන්න පුළුවන් equipment මොකුත් නැතුව එක්සර්සයිස් කරලා ඇඟ හදා ගන්න පුළුවන් සුපිරිම ඇප් එකක්. මෙන්න මේ ඇප් එක තමයි මෙන්න මෙතන මේ ලෝගෝ එකකින් පෙන්නන්නේ. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන විදිය මම මගේ description box එකේ link එක දාන්නම්. ඉතින් මේ ඇප් එක ඇවිල්ලා මේක අපිට Pro edition එක ගන්න පුළුවන්, අපිට purchase කරලා ගන්න පුළුවන්. හැබැයි මේක වැදගත්කම තියෙන්නේ අපිට එහෙම Pro එක නැතුවත් අපිට වුණ exercise ටික කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකට log වෙලා මේ ඇප් එකට අපි log වෙනකොට මෙන්න මේ විදිහට තමයි අපිට මේක load වෙන්නේ. එතකොට මේකේ තියෙන වැදගත්කම තමයි අපි බලන්න මේකේ අපි log වුණාම පොඩි settings වගේ කරගන්න තියෙන ඔයගොල්ලන්ගේ විස්තර ටික දාලා details ටික add කරන්න තියෙනවා. මම මේකට ඒ part එක කරලා තියෙන්නේ. එතකොට අපි බලමු දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන app එකට අපි log වුණ ගාම මේකේ තියෙන මොනවද තියෙන events කියලා මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් ඇත්තටම මම මේකට කලින් register වෙලා තියෙන නිසා තමයි මේ ඔතන දිනෙත් එක්ක මේ programs ටික පෙන්නන්නේ. මෙතන අපි අපේ schedule එක පෙන්නනවා, ඊට පස්සේ අපි කරන program එක පෙන්නනවා, ඊට පස්සේ මෙතන මේ bell icon එකෙන් අපිට reminders දෙනවා. ඉතින් ඒ වගේ අපිට මේ exercise කරන්න ඕන facilities ටික ඔක්කොම මේ app එකෙන් අපිට කරලා දෙනවා. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා මෙතන පහලින් තියෙනවා මේ profile එක කියලා තියෙනවා. ඊට පස්සේ search කරන්න පුළුවන් workouts තියෙනවා. අපි බලමු මේකේ තියෙන workouts මොනවද කියලා අපිට කරන්න පුළුවන්. අනිත් එක තමයි මෙතන ඔයගොල්ලන්ට පේනවා මේකේ තියෙන easy කියලා තියෙනවා, moderate කියලා තියෙනවා, difficult කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඉස්සල්ලාම කරන කට්ටියට easy mode එකෙන් කරන්න පුළුවන්. exercise කරලා තියෙන කට්ටියට moderate එකෙන් කරන්න පුළුවන්. දැන් මෙතන මේ අපි workout කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන programs කියලා. අපි මේ programs කියන එක touch කරපුවාම මේ app එකේ තියෙන ඔයගොල්ලන්ට තියෙන exercise schedules ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බලන්න මෙතන තියෙනවා උඩම තියෙනවා burn fat කියලා එකක් තියෙනවා. ඒක ඇවිල්ලා easy mode එකේ තියෙන්නේ. ඊට පස්සේ බලන්න get fit at home කියලා තියෙනවා. ඔයගොල්ලන්ට ගෙදර ඉඳලා කරන්න පුළුවන් exercise ටිකක් තමයි මේක පහලටම තියෙන්නේ. එතකොට easy mode එකට පස්සේ moderate කියලා තියෙනවා. ඔයගොල්ලන්ගේ capability එක අනුව ඔයගොල්ලන්ට කැමති exercise type එකක් මෙතනින් select කරගන්න පුළුවන්. categories ගොඩාක් තියෙනවා මේකේ. ladies ලට තියෙනවා, male ඔක්කොටම තියෙනවා. ඒක නිසා ඉතාමත්ම වටිනාම app එකක් තමයි මේක. අපි දැන් එකක් example එකක් අරන් බලමු. මේ get fit at home කියන එක අපි අරන් බලමු. ඒක අපි touch කරපුවාම කොහොමද මේක වෙන්නේ කියලා බලමු. ඔන්න ඒක load වෙනවා. අපි බලමු මේක කොහොමද load වෙන්නේ කියලා. right, මේ විදිහට ඒක load වුණාට පස්සේ මේකේ තියෙනවා මේ exercise එකේ මේ අපේ මේ schedule එකේ තියෙන ඔක්කොම details ටික තියෙනවා. මොනවද කරන්න තියෙන්නේ, ඊට පස්සේ අපේ requirement මොනවද පොඩි equipment ඕන නම් box එකක් වගේ, මොනවාරි පොඩි bar එකක් වගේ, ඒ වගේ පොඩි equipment ඕන නම් ඒවා. එතකොට අපිට මේගොල්ලන් කියනවා මේ program එක අපිට අඩුම දවස් 4ක් කරන්න ඕනේ. ඒ වගේ තියෙනවා. එතකොට අපි මෙතනින් select කරගන්නවා. අපි මෙතනින් දවස් 4ක් select කරගන්නවා. අපිට flexible දවස් 4ක්. ඒ දවස් 4 select කරලා අපි මෙතනින් okay කරනවා. අපි බලමු ඊට පස්සේ මේක කොහොමද use කරන්න පුළුවන් වෙන්නේ කියලා. right, ඒ විදිහට අපි දවස් 4ක් select කරාට පස්සේ මේගොල්ලන් අහනවා අපිට අපේ schedule එක කවද්ද පටන් ගන්න පුළුවන් කියලා. මම දානවා 12 වෙනිදා ඉඳලා කියලා. 12 වෙනිදා ඉඳලා පටන් ගන්න පුළුවන් කියලා මාක් කරාට පස්සේ මේගොල්ලන් අහනවා කොහොමද අපේ දැනට එක්සර්සයිස් කරලා තියෙන විදිහ, අපි 0 level එකේ දින්නේ, beginners level එකේ දින්නේ එහෙම කියලා තහනවා. මම මෙතන beginners level කියලා දෙනවා. beginners level කියලා දීලා අපි continue කරලා බලමු ඊට පස්සේ මේක කොහොමද මේ app එක ඉස්සරහට කරගෙන යන්නේ කියලා. අපි beginner කියන එක මාක් කරාට පස්සේ continue කරාට පස්සේ මෙතන එනවා අපිට මේක කොහොමද exercise එක කරන්න කියලා. right, ඊට පස්සේ beginner කියන එක අපි මාක් කරාට පස්සේ මෙන්න මේ වගේ අපිට තව instructions ටිකක් එනවා. ඊට පස්සේ අපිට reminder එකක් set කරන්න කියනවා. අපි ඒ reminder එකක් set කරගමු. එතකොට අපිට අදාළ dates වලට මේ app එකෙන් automatically reminder එකක් එනවා අපිට අපේ session එක පටන් ගන්න වෙලාව හරි කියලා. right, ඊට පස්සේ
මෙන්න මේ වගේක් එනවා ඔයගොල්ලන්ට පර්චේස් කරන්න කියලා. ඒක බය වෙන්න දෙයක් නැහැ. මෙතන උඩ කතරයක් තියෙනවා. ඒකෙන් ක්ලෝස් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ ඇප් එක සැටිස් නම් තව මේක වැඩිපුර මේක අපිට යූස් කරන්න පුළුවන්. මේක ඕනනම් පර්චේස් කරගන්න පුළුවන්. රයිට්. අපි දැන් මේක අපි 12 වෙනිදා ඉඳලා තමයි මේ අපේ සෙෂන් එක අපි පටන් ගන්න දීලා තින්නේ. එතකොට ඒ වෙනකල් මේකේ ජනරල් ඉන්ස්ට්‍රක්ෂන්ස් කොහොමද මේකේ තියෙන්නේ කියලා තියෙනවා. අපේ සෙෂන් එක කොහොමද එන්නේ, ඒක ෂෙඩියුල් වෙලා තියෙන්නේ කොහොමද, ඒකට විනාඩි කීයක් තියෙනවද, සෙෂන් B එක කොහොමද තියෙන්නේ, ඒ වගේ ඉන් ඩීටේල් මේගොල්ලන් අපිට අප්ඩේට් කරනවා. මේ අපි මේ සිලෙක්ට් කරපු සෙෂන් එක කොහොමද වෙන්නේ කියලා. එතකොට ඒකේ ෆේසස් කීයක් තියෙනවද, ඉන්ටර්මීඩියට් ලෙවල් එක කොහොමද වෙන්නේ, එහෙම කියලා මේකේ ඉන් ඩීටේල් අපිව අප්ඩේට් කරනවා අපේ සෙෂන් එක පටන් ගන්න කලින්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේක අපි 3 weeks තියෙනවා මේ අපි සිලෙක්ට් කරපු එක මේ බිගිනර් ලෙවල් එකේ. ඉතින් ඒක නිසා මේ වගේ මේ පර්චේස් කරන්න කියන එක උඩින් අපිට ක්ලෝස් කරන්න පුළුවන්. ඒ නිසා මේ ඇප් එකේ තියෙන වටිනාකම ඒකයි. මේක ඉන් ඩීටේල් තියෙනවා. අපිට මේකට ජිම් වලට යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳලා මේ ඇප් එක යූස් කරලා අපේ වර්ක්අවුට් එක කරගන්න පුළුවන්. එතකොට මේක අපේ මේල් ෆීමේල් කැටගරිස් දෙකටම තියෙනවා. ඒක තවත් මේ ඇප් එකේ තියෙන වැදගත්කමක්. ඉතින් මම හිතනවා මේ ඇප් එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒක නිසා මේ දිගටම subscribe කරලා තියාගන්න, like කරලා comment එකක් දාලා තියාගන්න. තවත් දවසක මේක වැදගත් ඇප් එකකින් හම්බ වෙනකල් ගිහින් එන්නම්. සුබ දවසක්.